Hi guys කොහොමද ඉතින් ඔයාලට මං හිතනවා ඔයාලා හැමෝම හොඳින් නැති කියලා. ඉතින් අද වීඩියෝ එක පොඩ්ඩක් විශේෂයි කියන්නේ මේක වීඩියෝ එකක් කරන්න ඕනි කියලා හිතලා කරපු වීඩියෝ එකක් නෙමෙයි. මම දෙසරයක තුන්සරයකට වඩා හිතුවා මේ වීඩියෝ එක දානවද නැද්ද කියලා. කොහොම හරි අන්තිමට හිතුව කමන්නේ දානවා කියලා. මොකද මේ වීඩියෝ එකට මට කලින් හිතන් හිටිය විදිහට මට මේ වීඩියෝ එකට වීඩියෝ ක්ලිප් ගන්න බැරි වුණා. ඒ වුණාට මං අන්තිමට හිතුව කමන්නේ. මං ගත්ත ටික එකතු කරලා මගේ මතක සටහනක් විදිහට දානවා කියලා. ඉතින් අද දවස විශේෂයි කිව්ව නේද මම? විශේෂ වෙන්න හේතුව තමයි මගේ කැම්පස් ජීවිතේ ඇකඩමික් වල අවසාන මොහොතට ඇවිල්ලා තියෙන. ඒ කියන්නේ ෆයිනල් එක්සෑම් එක, ෆයිනල් එක්සෑම් එක. ඒකෙත් ෆයිනල් දවස තමයි අද. ඉතින් අදින් පස්සේ ආයිමත් කැම්පස් ජීවිතේ එක්සෑම් කරනවා කියලා දෙයක් නැති වෙයි. ඉතින් අපි හෙට ඉඳලා ඉන්ටර්න්ෂිප් එකට යන්න ඕනි. දුකයි අවුරුදු 4ක් නෙමෙයි 3මාරක් හිටිය කැම්පස් එක. ඉතින් අපි මාස 6ක ඉන්ටර්න්ෂිප් එකක් හෙට ඉඳලා පටන් ගන්නවා. මට කොතනින් පටන් අරගෙන කොතනින් ඉවර කරන්නද කියලා තේරෙන්නේ නැහැ. කොහොම හරි ඉතින් මං හිතනවා මට තවත් ඉස්සරහට මේ channel එකෙන් කැම්පස් එක ඇතුලේ vlog, ඒ කියන්නේ කැම්පස් එකේ ලයිෆ් එක කොහොමද ගෙවෙන්නේ, එතකොට අපේ හොස්ටල් ලයිෆ් එක කොහොමද, එතකොට අපි ආකියොලොජි වල යන ෆීල්ඩ් විසිට්, ඔය වගේ වීඩියෝ ඉදිරියට ගේන්න බැරි වෙයි. මොකද මේ මාස 6 ඉවර වෙලා ආයිමත් දෙසැම්බර් වල තමයි කැම්පස් එන්නේ. ඉතින් මට එනකොට ආයිමත් vlog එකක් දෙකක් උපරිම කරන්න පුළුවන් වෙයි. ඉතින් මට දැන් මතක සටහනක් විදියට මං අර අරන වීඩියෝ ටික තමයි බලන්න තියෙන්නේ. කොහොම හරි හෙට ඉඳලා මං අලුතෙන් ජීවිතයක් පටන් ගන්නවා, ඉන්ටර්න්ෂිප් එක. ඉතින් ඒකට අලුතෙන් හැඩ ගැහෙන්න ඕනි. ඒ හැඩ ගැහෙන විදියත් මං අනිවාර්යෙන් ඔයාලට වීඩියෝ අරගෙන එන්නම්. කොහොම හරි දැන් අවසාන දවසේ මොකද වෙන්නේ කියලා විස්තරාත්මක වීඩියෝ එකක් මේකේ නැහැ. මෙතනදී මං මගේ පොඩි වැඩ වගේක් කරගන්න ඩිපාර්ට්මන්ට් එකට ගිහිපු ඒවා, එතකොට මගේ රිපෝට් එකක් සබ්මිට් කරන්න ගිහිපු ටිකක්, ඒ වගේ පොඩි වීඩියෝ ක්ලිප් තමයි තියෙන්නේ. හරි. ඉතින් මම මේ වීඩියෝ එකකින් ඔයාලට කියන්නම් අපේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක කොහොමද කෙරුණේ කියලා. ඇත්තට මං කරේ ස්පෙෂල් ඩිග්‍රී එකක්, ආකියොලොජි ඇන්ඩ් හෙරිටේජ් මැනේජ්මන්ට්. ඒ ගැන ඔයාලා දන්නවා, මාත් එක්ක මේ වීඩියෝ වල මුල ඉඳන් බලපු ඔයාලා දන්නවා මම ආකියොලොජි ඇන්ඩ් හෙරිටේජ් මැනේජ්මන්ට් තමයි මගේ ඩිග්‍රී එක කරන්න කියලා. ඉතින් මේක අවුරුදු 4යි. අවුරුදු 4න් මේ වෙනකොට අවුරුදු 3මාරක් ගෙවිලා ඉවරයි. ඉතුරු මාස 6 තියෙන්නේ අපේ ෆයිනල් ඉයර් රිසර්ච් එකේ වැඩ ටික කරගෙන යන ගමන් මාස 6ක ඉන්ටර්න්ෂිප් එකක් අපි කම්ප්ලීට් කරන්න ඕනේ. ඉතින් අපිට අපේ සබ්ජෙක්ට් එකට රිලේටඩ් අපි කැමති ඕනම තැනක් අපි ඉන්ටර්විව් ෆේස් කරලා හොයාගෙන කරන්න ඕනි. ගොඩක් වෙලාවට ඉන්ටර්න්ෂිප් එක තෝරගනිද්දී බලන දෙයක් තමයි, වගේම අපිට අපේ ඩිපාර්ට්මන්ට් වලින් දැනුවත් කරන දෙයක් තමයි අපේ ෆයිනල් ඉයර් රිසර්ච් එකට, කියන්නේ ඒක කරගන්න පහසු තැන. ලේසියෙන් ඒකට ඩේටා කලෙක්ට් කරගන්න පුළුවන්. ඒ වගේම අපේ රිසර්ච් ඒරියා එකට නිතර යන්න පුළුවන් තැනක් තෝරගත්තොත් හොඳයි කියන එක අපිව නිතර දැනුවත් කරනවා. ඉතින් ඒ විදියට තමයි අපේ සෝෂල් සයන්ස් ෆැකල්ටි එකේ ඩිපාර්ට්මන්ට් වල ඒ සබ්ජෙක්ට් වලට අදාළ විදියට ළමයි ඉන්ටර්න්ෂිප් යද්දි තෝරගන්නේ. අද තමයි අපේ කැම්පස් එකේ ෆයිනල් ඉයර් එකේ අපි අවසාන එක්සෑම් කරපු අවසාන එක්සෑම් දවස. ඉතින් ඔයාලට මොකද්ද අද දවස ගැන කියන්න තියෙන්නේ මතක සටහනක් විදියට? එක්සෑම් ඉවරනකට සතුටුයි. දුකයි. ඉතින් අපි තව අවුරුදු 10කින් ගිහිල්ලා හරි අපි මේ වීඩියෝ එක දකින්නකොට අපිට සතුට හිතෙයි. මොන ප්‍රශ්න ආවත් අපි හිතපු යාළුවෝ කිහිප දෙනෙක් ඉන්නවා. හරි ලස්සනට හිටියා. ආසයි ඉතින් ඒ දවස්.
මට කැම්පස් ජීවිතය අමතක කරන්න බැරිම යාළුවෝ කිහිප දෙනෙක් ඉන්නවා. මොකද මට සැපේදී නැතත් දුකේදී ළඟ හිටපු යාළුවෝ. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනි මගේ රූම් එකේ ඈන් ඒ වගේම තනූජා. ඒ දෙන්නා මාත් එක්ක මුල් කාලේ ඉඳන් කියන්නේ මං කැම්පස් එකට ගිහපු මුල් කාලේ ඉඳන් අද වෙනකම් මාත් එක්ක හිටිය මගේ හොඳම යාළුවෝ දෙන්න. ඉතින් ආදරෙන් ඒ දෙන්නව මතක් කරන්න ඕනි මේ වෙලාවේ. ඊට අමතරව තරුෂිකා, චාරු, සුවි, චේති, ඉෂාරා, නිල්මිනි, මිහිරංගි මේ විදියට නම් විදියට එකින් එක්කෙනා කියන්න බැරි යාළුවෝ ගොඩ දෙනෙක් හිටියා. ඉතින් ඒ අයවත් මං ආදරෙන් මතක් කරනවා. විවිධ මිනිස්සු අඳුරගත් ජීවිතේ ඉගෙන ගත්ත තැන තමයි මේ කැම්පස් එක. ඉතින් මම මගේ කැම්පස් එකට හරි ආදරේ. එහෙනම් ඉතින් මම යනවා ඉක්මනටම මගේ අලුත් ලයිෆ් ස්ටයිල් එකත් එක්ක ඔයාලට vlog අරගෙන එන්න. එතකම් මගේ channel එක subscribe කරලා තියාගන්න. Bye bye. Love you.